සුබ දවසක්. අපේ හරිත ලෝකය YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක තම්පලා වගා කරගන්න විදිහ ගැන. ඉතින් අපි බලමු මේ තම්පලා වගා කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕන දේ තමයි තම්පලා බීජ ටික තවන් දාගන්න එක. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ පොඩි පැකට් ටිකක් අරගෙන පස් ටිකක් පුරව ගන්නවා. මේ පස් පුරව ගන්නකොට ගොඩාක් තද කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට තද කළාම ඇති. ඒ වගේම මේ අපි ගන්න පැකට් වල වතුර රැඳෙන්නේ නැති වෙන්න මේ පැකට් වල යටින් මෙන්න මේ වගේ සිදුරු කරගන්නත් ඕන. ඉතින් දැන් මේ තියෙන්නේ මම පුරවගත්තු පැකට් ටික. දැන් අපි මේ ටිකට දිලීරනාශකයක් දාලා තෙමා ගන්න ඕනේ. ඉතින් මම නම් මේකට දාගන්නේ කැප්ටාන් කියන දිලීරනාශකය. ඒක මෙන්න මේ විදිහට පැකට් එකේ තියෙන පස් ටික හොඳින් තෙමෙන විදිහට තමයි අපි දාගන්න ඕන. මේ තියෙන්නේ තම්පලා බීජ. ඊට පස්සේ මේ තම්පලා බීජ ටික එක පැකට් එකකට 10ක් 20ක් වගේ වැටෙන විදිහට දාගන්න. මේ බීජ පස් වලට ගොඩාක් යට කරන්න එපා. බීජ ටික දාලා උඩින් ලාවට පස් ටිකක් දාගත්තාම ඇති. හරි. අපි මෙහෙම බීජ ටික දාගත්තට පස්සේ දවසට එක පාරක් විතර උදේට හරි හවසට හරි මේ පැකට් වලට වතුර දාගන්න ඕන. ගොඩක් වතුර දාගන්න එපා. ලාවට තෙත් ගතිය එන්න වතුර ටිකක් දාගත්තාම හොඳටම ඇති. හරි. මේ තියෙන්නේ දවස් 3කට පස්සේ අපේ තම්පලා පැල ටික පැල වෙලා තියෙන විදිහ. මේවට දවසට එක පාරක් වතුර මේ විදියට ස්ප්‍රේ කරගන්න ඕන. තාම මේ පැලවලට දවස් 3ක් විතර වෙන හින්දා දැම්ම මේවා හිටවන්න ගන්න ලොකු මදි. ඉතින් සතියක් විතර මේවා මේ විදිහට තියාගන්න ඕන. පැල සතියකින් විතර පස්සේ අපි මේවා හිටව ගන්න ඕන. ඉතින් මම නම් මේවා හිටවන්නේ 16 පැකට් වල. ඔයාලට ඕන නම් මේවා බිම උනත් හිටව ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පැකට් වලට මම අරන් තියෙන්නේ මගේ මිරිස් වගාවෙන් අයින් කරපු පස්. මේ පැකටුත් අනිවාර්යෙන්ම පැල හිටවන්න කලින් දිලීරනාශකයක් දාලම ගන්න ඕන. ඊට පස්සේ මේ මං කරනවා වගේ පස් ටික තෙමෙන්න හොඳින් මල් බාල්දියකින් වතුර දාගන්න ඕන. ඊට පස්සේ පැකට් ටිකේ මෙන්න මේ වගේ වලවල් දෙකක් තුනක් හදාගෙන එක වලකට තම්පලා පැල 4ක් හෝ 5ක් වැටෙන මෙන්න මේ වගේ හිටව ගන්න. හරි. මං දැන් මගේ පැකට් 6ම පැල ටික හිටවගෙන ඉවරයි. මේවට පොහොර මොකුත් දාන්න ඕනේ නැහැ. දවසට එක පාරක් වගේ වතුර දැම්මම හොඳටම ඇති. දැන් මේ තියෙන්නේ දවස් 3කට විතර පස්සේ මගේ තම්පලා පැල ටික ලොකු වෙලා තියෙන විදිහ. මේකට මම මොකුත් පොහොර දාන්නේ නැහැ. වතුර විතරයි දාන්නේ. දැන් මේ තියෙන්නේ සතියකට විතර පස්සේ තම්පලා පැල ටික ලොකු වෙලා තියෙන විදිහ.
ඔන්න ඉතින් මේ තියෙන්නේ සති දෙකකට විතර පස්සේ මගේ තම්පලා පැල ටික. ඉතින් පේනවනේ මේවා හදාගන්න හරිම ලේසි. පොහොර මොකුත් දාන්න ඕනෙත් නෑ. වතුර විතරක් දැම්මාම හොඳටම ඇති. ඔයාලට ඕන තැනක හදාගන්න පුළුවන් දෙයක් තමයි තම්පලා කියන්නේ. දැන් මේ කියන්නේ දවස් 20කට විතර පස්සේ තම්පලා ටික ලොකු වෙලා තියෙන විදිහ. තාම මේව කපා ගන්න තරම් ලොකු වෙලා මදි. තව සතියකින් විතර නම් මේව කපා ගන්න පුළුවන්. මේවා පරිප්පු වලට එහෙම දාලා ඔයලා ගත්තාම ගොඩක් රසයි. මම තව සතියකින් විතර මේවා කපා ගන්නකොට ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ හරිත ලෝකයේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.